ආයුබෝවන් අද අපි ලොජික් වල රුක් සටහන් පාස් පේපර්ස් කරන්න ටික හදන්න තමයි යන්නේ. ඔන්න අපි මුලින්ම 2024 A level ගාන පටන් ගන්නවා. මේකේ ගණන් දෙකක් තියෙනවා. මුලින්ම පළවෙනි දැන් මේකේ තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ යන්නේ ගණන් දෙකක් විදිහට තමයි තියෙන්නේ. රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. පළවෙනි රෝම ඉලක්කමේ තියෙන්නේ සාමාන්‍ය විදිහට ව්‍යුත්පන්න සාමාන්‍ය විදිහට හදන්න. කියන්නේ PQR අනේ ඒ වගේ සංකේතකරණය කරලා රුක් සටහන වලින් හදන්න තියෙනවා. දෙවෙනි රෝම ඉලක්කමේ තියෙන්නේ ආඛ්‍යාතකරණයේ රුක් සටහන් විදිහට හදමු. ඊනම් මම පළවෙනි රෝමන් නම්බර් 1 එක හදනවා. ඒකේ තියෙනවා මෙහෙම. තර්ක ශාස්ත්‍රයේ පහසු වන්නේ නම් මෙවිත ගණිතයේද පහසු. මම මේක කියන ගමන්ම සංක්ෂේපන රටාව ලියනවා. මුලින්ම අපි සංක්ෂේපන රටාව ලියනවා. තර්ක ශාස්ත්‍රයේ පහසු වේ P. ඊට පස්සේ එවිට ගණිතයේද පහසු වෙන Q ගණිතයේ පහසු විය. ඊට පස්සේ ගණිතයේ පහසු වන්නේ නම් භෞතික විද්‍යාවද පහසු වන්නේ. එහෙනම් R භෞතික විද්‍යාව පහසු විය. ඊට පස්සේ භෞතික විද්‍යාව පහසු වන්නේ නම් බොහෝ අයින්ස්ටයින්ලා සිටිය යුතුයි. එහෙනම් S එන්නේ බොහෝ අයින්ස්ටයින්ලා සිටිය යුතුයි. ඊට පස්සේ එහෙත් බොහෝ අයින්ස්ටයින්ලා නොමැත එබැවින් තර්ක ශාස්ත්‍රයේ පහසු නැත. හරි. දැන් අපි සංක්ෂේපන රටාව ලියාගත්ත. ඊළඟට අපි සංකේතකරණය ලියනවා. තර්ක ශාස්ත්‍රයේ පහසු වන්නේ නම් එවිට ගණිතයේද පහසුයි කියලා තියෙනවා. එහෙනම් තර්ක ශාස්ත්‍රයේ පහසු නම් ගණිතයේද පහසුයි P ගාමේ Q. හරි. මම මෙතන ලියනවා. ඒතර පල්ලයට හදා නෑ. මම මෙතන ලියලා අතන හදා ලියනවා. එහෙනම් P ගාමේ Q. හරි. ඔන්න පළවෙනි අවයවය. තර්ක ශාස්ත්‍රයේ පහසු නම් ගණිතයේද පහසුයි. මෙන්න මේක තමයි සංකේතකරණය කරන්නේ. ඊළඟට ගණිතයේ පහසු වේ නම් භෞතික විද්‍යාවද පහසු වෙන Q ගාමේ R. හරි. ඊට පස්සේ භෞතික විද්‍යාව පහසු වන්නේ නම් බොහෝ අයින්ස්ටයින්ලා සිටිය යුතුයි. එහෙනම් R ගාමේ S. භෞතික විද්‍යාව පහසු නම් බොහෝ අයින්ස්ටයින්ලා සිටිය යුතුයි. R ගාමේ S. එහෙත් බොහෝ අයින්ස්ටයින්ලා නොමැත. මම මෙතන ලියනවා. බොහෝ අයින්ස්ටයින්ලා සිටිය යුතුයි S නැත කියන්නේ නම් not S. හරි. එම නිසා තර්ක ශාස්ත්‍රයේ පහසු නැත. තර්ක ශාස්ත්‍රයේ පහසුවේ P නම් පහසු නැත කිව්වම ඒක not P වෙනවා. දැන් අපි මේ ටික මේ විදිහට පල්ලෙහාට ලියාගෙන ගිහින් තමයි රුක් සටහන් හදන්නේ. රුක් හදන්නේ. හරිද? එතකොට අපි මේක ලියාගෙන යනකොට මෙන්න මෙතන මේ තියෙන not P. මොකක් හරි මේ තියෙන නිගමනය තියෙනවානේ. අපි නිගමනය නිෂේධනය කරලා තමයි ඒවට කලින් සත්‍ය චක්‍රවලත් කිව්වා. අපි කියනවා ප්‍රසංග සාධනය කියලා. නිගමනය අසත්‍යයි කියලා හිතාගෙන තමයි අපි ගාන හදාගෙන යන්නේ. හරි? එතකොට සම්පූර්ණ රුක් සටහනම වැසෙනවා නම් සම්පූර්ණ රුකම වැසෙනවා නම් අපි තර්කයේ සප්‍රමාණයි කියලා ගන්නවා. සම්පූර්ණ රුකම වැසෙන්නේ නැතුව එක අත්තක් හරි විවෘතයි නම් තර්කයේ නිෂ්ප්‍රමාණයි. හරි. එතකොට අපි මේක not කියලා ගන්න. ඒක නිෂ්ප්‍රමාණයි කියලා නේද? නිගමනයේ P තමයි ලියන්නේ. මෙතන not P කියන නිසා P ලියනවා. මෙතන P දීපොත් ඒක not P කියලා ලියනවා. අපි අවයවයක පල්ලෙහාට ලියන්න නම් මුලින්ම තියෙනවා P ගාමේ Q. මම මේ විදිහට පල්ලෙහාට ලියනවා. මුලින්ම තියෙනවා P ගාමේ Q. ඊට පස්සේ තියෙනවා Q ගාමේ R. ඊට පස්සේ තියෙනවා R ගාමේ S. ඊට පස්සේ not S. මේ අවයව හතර මම මේ ඉදිරියට ඊළඟට මේ not P කියන එක P කියලා ලියනවා. මේ නිගමනය. හරි. දැන් මුලින්ම කඳර බෙදන රීති, ශාඛාකරණ රීති කියලා දෙකක් තියෙනවානේ. දැන් මේ රීති ටික මම මෙතන කියලා දෙන්නේ නැහැ. අපි ඔයාලට ඒක වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම් මේ රීති ටිකක් කියලා දීලා. එතකොට මේ මුලින්ම හදන්නේ අපි මුලින්ම මේ රුක් සටහනක් හදනකොට කඳර බෙදන රීති ටික මුලින් කරනවා. ඊට පස්සේ තමයි ශාඛාකරණ රීති ටික කරන්නේ. දැන් අපි මෙතන බැලුවම මෙතන කඳර බෙදන රීති එකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ ශාඛාකරණ රීති. දැන් P ගාමේ Q, Q ගාමේ R, R ගාමේ S ඔක්කොම එහෙමනේ. ඒ නිසා කෝකෙන් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම මේ උඩින්ම තියෙන එකෙන් පටන් ගන්නවා. මේක කරා කියන මම චුටි හරියට දන්නවා. අපි ශාඛා කරන්න යන්නේ. හරිද? බ්‍රාන්ච් කරනවා.
කියන්නේ branch. දැන් මේ තියෙන්නේ ගම්යක්. ගම්යක් සත්‍යයි නම් අපි කියනවා මම ඔයාලට කියලා දුන්නා මේ සත්‍ය චක්‍රයේදී ගම්යක් අසත්‍ය වෙන්නේ TF වුණොත් විතරයි කියලා මම කියවනේ. එතන අපි සාමාන්‍යයෙන් මේ ගම්මේ සත්‍යයි කියලා ගන්නෙ දැන් අසත්‍ය වෙන්නේ පූර්වාංගය සත්‍ය වෙලා අපරාංගය අසත්‍ය වුණොත් විතරයිනේ. ඉතින් එහෙනම් මේක සත්‍ය වෙන්න අපි මේකේ අනිත් පැත්ත ගන්නවා. හරිද? ඒ කියන්නේ පූර්වාංගය අසත්‍ය වෙලා අපරාංගය සත්‍ය වුණොත් විතරයි මේ විතරයි නෙවෙයි සත්‍ය වෙන්නේ මැද සත්‍ය වෙන්නේ FT විතරක් නෙමෙයි තව අවස්ථා තියෙනවා TT වුණත් FF වුණත් එහෙම වෙනවා. හැබැයි දැන් මේක TF වුණොත් විතරමනේ F වෙන්නේ. ඉතින් එහෙම නොවන විදියට අපි අර අනිත් පැත්ත හරවලා ගන්න. ඒක FT කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගන්න. ඒක මේ ගණන් හතරට අපි එහෙම තමයි ගන්න. එතකොට දැන් ඔන්න මේක ශාකා කරද්දී FT කියලා තමයි ගන්න. එතකොට F මේ දැන් මේ අපි දැන් හිතන්නේ මේ දැන් දෙකම T තියෙනවා කියලා තමයි හිතන්නේ. හරිද? එතකොට F කරනවා නම් මේක not P වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේ P ගම්මේ Q FT විදිහට තමයි අපි ගන්න. හරිද? එතකොට මේක F වෙන්න නම් මේක not P වෙනවා. මේක හැමෝම Q විදිහට ගන්න. හරි? එතකොට මේක Q A විදිහටම තියෙනවා. T මං කොහොමද අපි හිතන්නේ මේක T කියලා. අපි ඒක F කරනවා නම් තමයි ඒක not කරන්නේ. not එකක් තිබ්බොත් not එක අයින් වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. හරි? එතකොට ඔයාලට පේනවා මේ T ට මේ not P කැපෙනවා. එහෙනම් අපි මෙතන මෙහෙම කතරයක් දාන්න. ඒ රුක වැසුණා. ඒ අත්ත වැසුණා. රුක නෙවෙයි ඒ රුකේ අත්ත වැසුණා. හරි. ඊට පස්සේ මේ දැන් මෙයා හරි ඊළඟට මේ දෙවෙනි අවයවය ගන්නවා. ඒකත් කඳර බෙදෙන രീതിයක් කියන්නේ. එහෙනම් ඒකත් ගම්යක් FT. මෙයාව අපි මේ විදිහට බ්‍රාන්ච් කරනවා FT නේ. මේ Q F වෙනවා. එහෙනම් එයා not Q වෙනවා. බැරි වෙලා කරේ මෙතන not Q තිබ්බොත් එයා F කරන්න අපි මෙතන Q තමයි දාන්නේ. එහෙනම් මෙතනට R දාන්න. දැන් ඔයාලට වෙනවා මේ Q ට මේ not Q විසං හරි. එහෙනම් මෙන්න මේ අත්තත් වැහෙනවා. ඊළඟට මෙන්න මෙයාව ගන්න. එයා බ්‍රාන්ච් කරන්න ඕනේ. මොකද එයාත් කඳර බෙදෙන രീതിයක් නෙවෙයි තියෙන්නේ ශාඛා කරන രീതിයක් තියෙන්නේ. දැන් මේ ගාම්‍ය වාක්‍යයක් R ගාම්‍යස්නේ. කඳර බෙදෙන രീതിයක් නම් මෙහෙමනේ තියෙන්නේ. හරි. ඒතර අපි ඒක කොහොමද මේ පල්ලෙහා ලියන්නේ? FTF නේ. F වෙන්නේ TF වලනේ. මම කිව්වා F වෙන්නේ TF වල. එහෙනම් මෙයා පල්ලෙහාට කඳර බෙදන්නේ පල්ලෙහාට බ්‍රාන්ච් කරන්නේ නැහැ. එහෙනම් මම කොහොමද ගන්නෙ? TF. හරි. මම කිව්වා මෙයා T නේ. මෙයා T කියලා හිතා. ඒතර මෙයා F කරාම මෙහෙම not S දාන්න. ඔය විදිහට තමයි හදන්නේ. ඒතර මෙයා ශාඛා කරන രീതിයක්නේ. එහෙනම් FT. එහෙනම් මෙයා not R වෙනවා. T S ඒ විදිහම ලියනවා. එහෙනම් not R ට R කැපෙනවා. එයා අත් වෙනවා. ඊළඟට ඔයාලට පේනවා මේ උඩ ටිකින් බැලුවම මේ not S ට මේ වෙලා මෙයා විසංවාදී. එහෙනම් මෙන්න මේ ඔයාලට පේනවා සම්පූර්ණ රුකම වැසිලා තියෙනවා. මම කිව්වා සම්පූර්ණ රුකම වැසෙනවා නම් විතරක් ගාන සප්‍රමාණයි. එක අත්තක් හරි මෙන්න මේ මොන අත්තක් හරි විවෘතයි නම් ගාන නිෂ්ප්‍රමාණයි. එහෙනම් මේ අත්ත ඔක්කොම වැසෙන නිසා සම්පූර්ණ රුකම වැසෙන නිසා තර්කය සප්‍රමාණයි. හරි. අපි ඊට පස්සේ ආඛ්‍යාත කාලනය ගණන් වලට යන්න කලින් අපි මේ විදිහට දින මේ සාමාන්‍ය PQRS වලින් හදන රුක් ටිකම අනිත් පාස් පේපර්ස් වලත් හදලා ඊට පස්සේ අපි ආඛ්‍යාත කාලනය ඉස්සරහට යනවා. හරි. දැන් අපි 2023 ගාන හදනවා. ඒක තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නේ අයන්නේ. ඒකෙත් අර විදිහටම නෝමල් එකයි ආඛ්‍යාත කාලනය දෙකක් තියෙනවා. මම මුලින්ම නෝමල් ටික හදාගෙන යනවා. හරි. මම මෙතන ලියන්න නිකන් 5 වෙනි එකේ අයන්නේ 1. හරි. මුලින්ම අපි ඔකට කරන්නේ සංක්ෂේප රටාව ලියනවා. ඉතින් අලිබබා ඥානවන්ත මිනිසෙක් නම් එවිට උන්ට තර්ක ශාස්ත්‍රයේ සියලු ගැටලු විසඳිය හැකියි. එහෙනම් අපි දානවා P අලිබබා ඥානවන්ත මිනිසෙකි. Q ඔහුට තර්ක ශාස්ත්‍රයේ සියලු ගැටලු විසඳිය හැකියි. ඔහුට තර්ක ශාස්ත්‍රයේ සියලු ගැටලු විසඳිය හැකියි. පස්සේ R අලිබබා ඥානවන්ත මිනිසෙක් නොවනතුරු ඔහු මන්ත්‍රකාරයෙක්. අලිබබා මන්ත්‍රකාරයෙක්.
එහෙයින් ඔහුට තර්ක ශාස්ත්‍රයේ සියලු ප්‍රශ්න විසඳිය නොහැකි වුවත් ඔහුට මන්ත්‍ර ලාම්පුව දැල්විය හැක. එහෙනම් S අලිබබාට මන්ත්‍ර ලාම්පුව දැල්විය හැක. මම දැන් ඔහුට කියලා දාන්නම්. ඔහුට මන්ත්‍ර ලාම්පුව දැල්විය හැක. මන්ත්‍ර ලාම්පුව දැල්විය හැක. අපි සංක්ෂේපණ රටාව ලිව්වා PQRS වෙනකන් තියෙනවා. ඔන්න දැන් අපි සංකේතකරණය කරන්න තමයි යන්නේ. ඉඳින් අලිබබා ඥානවන්ත මිනිසෙක් නම් එවිට ඔහුට තර්ක ශාස්ත්‍රයේ සියලු ගැටලු විසඳිය හැකියි. P ගාමේ Q. හරිනේ. අලිබබා ඥානවන්ත මිනිසෙක් නම් ගාමේ මේක කියනවා P ගාමේ Q. ඊළඟට අලිබබා ඥානවන්ත මිනිසෙක් නොවන අතර ඔහු මන්ත්‍රකාරයෙක්. නොවන අතර නම් සංයෝජක. එහෙනම් අලිබබා ඥානවන්ත මිනිසෙක් P නම් අපි නොවේ කියන්නේ not P. සංයෝජක ඔහු මන්ත්‍රකාරයෙක්. අලිබබා මන්ත්‍රකාරයෙක් කියන්නේ R. හරි. එහෙනම් not P සංයෝජක R. එම නිසා එහෙයින් ඔහුට තර්ක ශාස්ත්‍රයේ සියලු ප්‍රශ්න විසඳිය නොහැකි වුවත් තර්ක ශාස්ත්‍රයේ සියලු ප්‍රශ්න විසඳිය නොහැකි වුවත් එහෙනම් not Q සංයෝජක වත්නේ වොත් තමයි ගන්න ඉන්නේ. මෙතන තියෙන වත්. ඔහුට මන්ත්‍ර ලාම්පුව දැල්විය හැක. මේ තියෙන S. හරි. මේ විදිහට තමයි සංකේතකරණය එන්නේ. ඔන්න මම දැන් මේක රුක් සටහන් වලින් හදනවා. අවයව ටික පල්ලෙහාට ලියනවා. P ගාමේ Q not P සංයෝජක R නිගමනයට අපි not එකක් දාලා ලියනවා. not Q සංයෝජක S not එකක් දාන්නේ වරහන් පිටතින්. හරිනේ. හරි. දැන් ඔන්න අපි බලනවා කතර බෙදෙන රීති තියනවා. කතර බෙදෙන රීතියක් තියෙනවා. සංයෝජකයක සත්‍ය අවස්ථාව තියෙනවා. සංයෝජකයක සත්‍ය අවස්ථාවනේ කතර බෙදෙන රීතිය විදිහට ගන්න. එතකොට දෙපැත්තම TT වෙන්න ඕනේ. එහෙනම් කතර බෙදද්දි මං කිව්වා දෙපැත්තට බ්‍රාන්ච් කරන්නේ නැහැ. පල්ලෙහාට ලියන්නේ. කතර බෙදන්න. එතකොට TT නම් මං කිව්වා මේ තියෙන්නේ Tමයි. මේ තියෙන විදිහ තමයි ලියන්නේ. හරි. not P ආවලු. දැන් මෙතන අපිට මේ P not P එක F එකක් කරන්න ඕන නම් not එක අයින් කරනවා. එහෙමයි ගන්න. හරි. ඊට පස්සේ ඊටු දෙකම තියෙන්නේ කතර බෙදෙන රීතිය. ශාකා කරන රීතිය. ඒතර මම පළවෙනියට මේ තියෙන P ගාම කිව්ව එක කතර බෙදෙනවා. ගාම්‍යයක් තියෙන්නේ කොහමද දෙන්නේ FT. FT නේ එහෙනම් not P Q. දැන් ඔයාලට මෙතන පේනවා මේක කැපෙන්නේ නැහැ නේ not P කැපෙන්නේ නැහැ. Q කැපෙන්න not Q එකක් නැහැ. එහෙනම් අපි මෙයාවත් බෙදනවා. මෙයා මේ දෙපැත්තටම බ්‍රාන්ච් කරන්න ඕනේ. මොකද එක අත්තක්වත් ඇසුන්නේ නැහැ නේද? අපි මේ දෙපැත්තටම බ්‍රාන්ච් කරනවා. සංයෝජකයක අසත්‍ය අවස්ථාවක් තියෙන නම් දෙපැත්තම F වෙන්න ඕනේ. දෙපැත්තම F වෙනවා කියන්නේ මේ තියෙන කෙනාව අයින් කරන්න ඕනේ. not එක අයින් කරනවා. මෙතන දෙන්නගේම නිෂේධනයක් කරන්න ඕනේ. එහෙනම් not Q Q වෙනවා. S එක not S වෙනවා. මෙතනත් එහෙමයි. not Q Q වෙනවා. S එක not S වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන Q කැපෙන්නේ නැහැ. not S කැපෙන්නේ නැහැ. මෙතන Q කැපෙන්නේ නැහැ. රුකේ කිසිම අත්තක් වැහෙන්නේ නැහැ. තර්කේ නිෂ්ප්‍රමාණයි. එක අත්තක් හරි ඇරිලා තිබ්බොත් තර්කේ නිෂ්ප්‍රමාණයි. මෙතන එකක්වත් කොහොමත් වැහිලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම තර්කේ නිෂ්ප්‍රමාණ. හරි. ඔය 2023 රුක් සටහන් පරිදි මේ අපි නෝමල් විදිහට හදමු. ඊළඟට අපි යනවා 2022ට. හරි. ඔන්න අපි දැන් 2022 ගානට යනවා. ඒකේ පළවෙනියෙන් තියෙන නෝමල් රුක් සටහන් එක අපි කරනවා. හරිද? ඒකත් තියෙන අර වගේම පස්වෙනි එකේ ආයන්නේ පළවෙනි රෝම ඉලක්කමේ. මුලින්ම අපි සංක්ෂේපණ දාලා ලියනවා. ඉදින් හොඳ වී අස්වැන්නක් ඇත්නම් එවිට සාල් තිබේ. එහෙනම් P හොඳ වී අස්වැන්නක් ඇත. හොඳ වී අස්වැන්නක් ඇත. ඊළඟට Q එවිට සාල් තිබේ. එහෙනම් Q සාල් තිබේ. ඊළඟට ඉදී සහල් තිබේ නම් එවිට මිනිසුන් දවසට බත් 3 වේලක් අනුභව කරන අතර උපාධි සමතින ඊළඟට R ගානේ මිනිසුන් දවසට බත් 3 වේලක් අනුභව කරයි. මිනිසුන් දවසට බත් 3 වේලක් අනුභව කරයි. S ගන්නවා මොකද්ද මිනිසුන් උපාධි සමත් වේ. උපාධි සමත් වේ කියලා ගන්න. හරි.
PQRS විදියට තමයි තියෙන්නේ. ඔන්න අපි සංකේතකරණය කරනවා. ඉතින් හොඳ VS ගණනක් ඇත්නම් එවිට සාල් තිබෙනවා P ගන්න Q. ඇත්නම් මේ ඊළඟට ඉතින් සාල් තිබේ නම් එවිට මිනිසුන් දවසට බත් 3 වේලක් අනුභව කරන අතර එවිට කියන දෙනින් කැඩෙන්න ඕනේ. හරි. ඉතින් සාල් තිබේ නම් එහෙනම් Q ගම්මේ. එතනින් කැඩෙනානේ. එවිට මිනිසුන් දවසට 3 වේලක් අනුභව කරන අතර උපාධි සමත් වෙන R සංයෝජක S මේක එකක්. එවිට කියන තැනින් තමයි කැඩෙන්නේ. හරි. ඊට පස්සේ එහෙයින් හොඳ VS පැන්නක් ඇත්නම් මේ විදිහට නම් හොඳ VS පැන්නක් ඇත්නම් කියන්නේ P ගාම්‍ය මිනිසුන් උපාධි සමත් වේ S. හරිනේ. මේ විදිහට තමයි සංකේතකරණය එන්නේ. දැන් අපි මේක රුප් විදිහට හදන්න යන්නේ. P ගාම්‍ය Q ගාම්‍ය R සංයෝජක S නිගමනයේ තියෙනවා. මෙන්න මේක P සංයෝජක S. හරි. P සංයෝජක S අපි නිගමනයේ නෝට් එකක් දානවා ඔය විදිහට. දැන් අපි බලනවා කදර බෙදන රීති තියෙනවා. ඔන්න කදර බෙදන රීති එකයි තියෙන්නේ. ගම් එක අසත්‍ය අවස්ථාව තියෙනවා. කදර බෙදනවා කොහොමද බෙදන්නේ? TF. හරි. ඊට පස්සේ මේක ගමු අපි උඩම තියෙන එක ශාඛා බෙදන රීතිය බ්‍රාන්ච් කරනවා. කොහොමද ගන්නෙ? FT. එහෙනම් මේක F වුණා. T නවල් වෙනවා. මේ P ට not P කැපෙනවා. ඒ අර්ථ වැහෙනවා. ඊළඟට මෙයාව බ්‍රාන්ච් කරනවා. FT Q not Q වෙනවා FT මේ R සංයෝජකයස් මොකද වෙන්නේ T කියන්නේ ඒ විදිහටම ලියනවා. හරි. මේ Q ට මේ not Q කැපෙනවා. එහෙනම් එයා ඒ අත්තක් වැහෙනවා. ඊළඟට මෙතන ඔයාලට වෙනවා R සංයෝජක S කියන්නේ මොකක්ද? සංයෝජකයක සත්‍ය අවස්ථාව. කාන්දර බෙදන්නේ. එහෙනම් කොහොමද කරන්නේ? T නේ. RS. මේක R ලියන්න ඕනෙත් නෑ. S විතරක් ලියුවත් ඇති. මොකද මේ S ට මේ කැපෙනවා. මේ වැරදි බලන්න. රුක වැසෙනවා. තර්කය මොකද වෙන්නේ? තර්කයේ සප්‍රමාණ වේ. හරි. ලේසි නේද රුක් සරහන් ගණන් ටික මේවල තියෙන නම් 2021 A level එකට යනවා. හරි. දැන් අපි 2021 ගානට යනවා. ඒකත් අර වගේම පස්වෙනි එකේ අයන්නේ පළවෙනි එක තමයි තියෙන්නේ. හරි. මම මුලින්ම සංක්ෂේප රටාව ලියනවා. ඉදින් යුද්ධය නැවතුනේ නම් එවිට සාමය ඇත. එහෙනම් P ගන්නවා යුද්ධය නැවතුනි. යුද්ධය නැවතුනි. සාමය ඇත. ඊට පස්සේ යුද්ධය නැවතී ඇති නමුත් සාමය නොමැත. එහෙයින් මම හඳෙහි බිම් කොටසක් ගතිමි. QR. මම හඳෙහි බිම් කොටසක් ගතිමි. දැන් සංකේතකරණයට යනවා. ඉදින් යුද්ධය නැවතුනේ නම් එවිට සාමය ඇති. එහෙනම් P ගන්න Q. යුද්ධය නැවතී ඇති නමුත් සාමය නොමැත. යුද්ධය නැවතිලා සංයෝජක සාමය නැත. එහෙනම් not Q. හරි. එහෙයින් මම හඳෙහි බිම් කොටසක් ගතිමි. නිකන් හරි. එහෙනම් මේ විදිහට තමයි අපි සංකේතකරණය කරන්නේ. දැන් මම රුක් වලින් කලන්න යනවා. P ගන්නේ Q. P සංයෝජක not Q. R තියෙනවා. P එක not R කරගන්න. ඒ නිගමනය අපි not එකක් දාලා ලියනවා. මුලින් බලනවා කඳර බෙදන රීති තියනවාද? ඔව්. P සංයෝජක not Q කඳර බෙදන රීතියක් තියෙනවා. P not Q විතර ලියනවා. සත්‍ය අවස්ථාව T විතර ලියන්න. උන්න ශාඛා කරන රීතියක් තියෙනවා. බ්‍රාන්ච් කරා not P FT නේ Q. P ට මේ not P කැපෙනවා. මේ Q ට not Q කැපෙනවා. එහෙනම් තර්කය සප්‍රමාණ වේ. හරි. ඊළඟට අපි 2020 A level ගන්නට යමු. හරි. අපි දැන් 2020 A level ගන්නට යමු. ඒකේ තියෙන්නේ හතර රීතිය යන්නේ පළවෙනි එක විදියට. හරි. මම ලියන්නේ නැහැ. මුලින්ම අපි සංක්ෂේප රටාව ලියමු. Sherlock Holmes ක්‍රියා නොකළහොත් පමණක් අපරාධවල ගැලවී යයි. නම් P ගන්නවා. Sherlock Holmes ක්‍රියා කරයි කියලා. හරි. Sherlock Holmes ක්‍රියා කරයි.
අපි පොසිටිව් විදිහට ලියන්නේ. Q අපරාධකරු ගැලවී යයි. එහෙයින් ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් වොට්සන් ක්‍රියා නොකළහොත් අපරාධකරු ගැලවී යනවා. R තියෙනවා වොට්සන් ක්‍රියා කරයි. අපි ගන්නේ පොසිටිව් ටර්ම් හරි. හරි සංකේතකරණය කරමු. ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් පමණක් අපරාධ කරනට මැද පමණක් තියෙනවා නම් මොකද වෙන්නේ? දෙපැත්තම ආරු වෙනවා. දැන් අපි නෝමල් විදිහට ලියුවොත් යන්නේ P ගාමේ Q නේ. ෂර්ලොක් හෝම්ස් ක්‍රියා විතර not P. ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් අපරාධකරු ගැලවී යයි කියන්නේ. හරිද? එතන මේකේ මැද පමණක් තියෙනකොට මේ දෙකේම ආරු වෙනවා. එතන මොකද වෙන්නේ? Q ගාමේ not P. හරි Q ගාමේ not P. නෑ. ඊට පස්සේ එහෙයින් කෙලින්ම තියෙන නිගමනය. එහෙයින් ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් වොට්සන් ද ක්‍රියා නොකළහොත් ඒ කියන්නේ දෙන්නම ක්‍රියා නොකළොත් කියන එක නම් P not P නේ ක්‍රියා නොකළහොත් කියන්නේ not P සංයෝජක not Q. හරි? ක්‍රියා නොකළහොත් අපරාධකරු ගැලවී යයි. එක්ක අපරාධකරු ආමෙතන not R. හරි? වොට්සන් ක්‍රියා නොකළහොත් not R Q වෙනවා. හරි මේ විදිහට තමයි ඉතින් ගන්න. දැන් මේකේ වෙන වෙනම නොට් දාන්න ඕනේ. මොකද වෙන වෙනම කියලා තියෙනවනේ ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් වොට්සන් ක්‍රියා නොකළහොත්. දෙන්නම මේ අන්තිමට ද තියෙන්නේ ඒකයි. හරි? ඉතින් ෂර්ලොක් හෝම්ස් ක්‍රියා නොකළහොත් වොට්සන් ද ක්‍රියා නොකළහොත් මේ දෙන්නම ක්‍රියා නොකළහොත් ඒ නිසා සංයෝජක තමයි එන්නේ. හරි. දැන් අපි එනවා ගෲප් වලට දානවා. Q ගාම්‍ය not P නිගමනය not P සංයෝජක not R ගාම්‍ය Q. හරි. ඉතින් මෙයාට අපි නොට් එකක් ගන්නවා. කන්දර බෙදන රීතියක් තියනවාද? ඔව්. මේ ගාම්‍යක අසත්‍ය අවස්ථාව. කන්දර බෙදලා කොහොමද? TF එහෙනම් මේ මෙයා සම්පූර්ණ පූර්වාංගය මෙයා මේ කෑල්ල. not P සංයෝජක not R. T එයා T දෙන්නා F මෙයා F. හරි. ඔන්න එයා කන්දර බෙදලා. සාය මේක මෙයා කන්දර බෙදන්න පුළුවන්. මේ සංයෝජකයක සත්‍ය අවස්ථාව. ඒ විදිහටම ලියනවා. P not P not R T T නේ. හරි. ඊට පස්සේ ඔන්න මෙයාව ගන්න. එයා මොකද කරන්නේ? එයා ශාකා කරනවා. F T. දැන් බලන්න not Q කැපෙනවද? නැහැ. කැපෙන්නේ නැහැ. එහෙනම් මේ රුකේ මේ අර්ථ විරුද්ධයි. not P කැපෙනවද? නැහැ. සම්පූර්ණ රුක විරුද්ධයි. තාර්කය නිෂ්ප්‍රමාණ වේ. හරි. එතකොට අපි සම්පූර්ණ දැන් ඔයා හිතන්න මෙයා වැහිලා මෙයා ඇවිල්ලා කියලා ඒත් සම්පූර්ණ රුකම වැහිලා නැහැ. සම්පූර්ණ රුකම වැහිලා තිබ්බොත් විතරයි තර්කයේ සප්‍රමාණ වෙන්නේ. නැත්නම් අනිවාර්යෙන් තර්කයේ නිෂ්ක්‍රමණය. අපි 2020 ගණනත් හැදුවා. දැන් අපි යන් ආඛ්‍යාතකරණේ රුක් සටහන හදන්න. හරි. අපි දැන් ආඛ්‍යාතකරණේ රුක් සටහන් ටික කරමු. මුලින්ම 2024 ගණනට යනවා. මම ඔයාලට මෙතන AIO ටිකේ ලියනවා ප්‍රස්තුත ටික. හරි. මුලින්ම ඒ වල කොහොමද දෙන්නේ? all x fx නේ අපි ලොකු ගණන් හදන නිසා අපි අර ගම්ම දානවා. හරි all x fx ගම්ම gx. හරි. e වල කොහොමද දෙන්නේ? all x fx ගම්ම not gx. හරි. ඊයි වල කොහොමද දෙන්නේ? sum x fx සංයෝජක gx. හරි. so all එන්නේ sum x fx සංයෝජක not gx. හරි. ඔය විදිහට තමයි ප්‍රශ්න 4 එන්නේ. දැන් ඔන්න අපි සංකේතකරණය කරන්න කලින් මුලින්ම මොකද කරන්න ඕනේ? සංක්ෂේප රටාව ලියා ගන්න. හරි? සංක්ෂේප රටාව ලියා ගන්නවා. සියලු ශ්‍රී ලාංකිකයන් පොසත්. එහෙනම් FA ලියනවා. ශ්‍රී ලාංකිකයෙකි. ඊළඟ GA පොහොසතෙකි. ඊට පස්සේ HA බදු ගෙවන්නේකි. දැන් අපි සංකේතකරණය කරනවා. හරිද? සියලු ශ්‍රී ලාංකිකයන් පොහොසත්. මේ ශ්‍රී ලාංකිකයන් පොහොසත්. ඒකක්නේ. සියලු ශ්‍රී ලාංකිකයන් පොහොසත් කියන්නේ ඒකක්. හරි මම පළවෙනි ප්‍රස්තුතේ ඒකක් කියලා මෙතන ලියන්න. හරි ඒකක්. එතකොට අපි මොකද කරන්නේ? all x fx ශ්‍රී
ශ්‍රී ලංකන් පොහොසත් එහෙනම් GX හරි OLX FX ගාමේ GX කලින් අවයවය. ඊළඟට සමහර ශ්‍රී ලාංකිකයෝ බදු ගෙවන්නෝ නොවේදී. ඊළඟට තියෙන්නේ O එකක්. හරි සමහර නොවේනේ. සමහර නොවේ නම් සම්මෙක්ස් මොකද තියෙන්නේ සමහර ශ්‍රී ලාංකිකයන් FX සංයෝජක O එකක් බදු ගෙවන්නෝ නොවේදී නම් not HX. හරි ඊළඟට මම මේ පල්ලෙහාට ලියන එක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට එම නිසා පොහොසත්තු බදු ගෙවන්නෝ නොවේති. මං කිව්වා ප්‍රමාණ ලකුණක් නැතු නොවේ තියනවා නම් ඒක ඊ එකක්. හරි. ප්‍රමාණ ලකුණක් නැතුව වේ තියනවා නම් ඒක එකක්. ප්‍රමාණ ලකුණක් නැතුව නොවේ තියනවා නම් ඒක ඊ එකක්. හරි. එහෙනම් ඊ එකක් නම් කොහොමද ගන්නෙ? all x පොහොසත්තුනේ එහෙනම් gx ගම්මේ not බදු ගෙවන්නෝ නොවේති hx. හරි. ඕන අපි සංකේතකරණය කළා ඉවරයි. දැන් ලොක් සටහනදී හොඳයි තමයි යන්නේ. පල්ලෙහාට ලියා ගන්නවා මම මෙතන ලියනවා. හරි. all x fx ගාමේ gx sum x fx සංයෝජක not hx fx සංයෝජක not hx එම නිසා all x gx ගාමේ not hx. හරි. ඉස්සරහින් not එකක් දාගන්නවා මම කිව්වා නේද? හරි. දැන් ඔන්න ඔයාලට පේනවා මෙතන all x එකට ඉස්සරහින් not එකක් තියෙනවා. අපි මේක ප්‍රමාණිකාරක නිෂේධනය දාලා මේක sum එකක් කරගෙන not එක මෙතනට දානවා. ප්‍රමාණිකාරක නිෂේධය. ඒක තමයි මුල්ම step එක. මොකද මේ විදිහට ගන්න හදන්න බෑ not එකක් තියෙද්දි. මේක හදන්නේ ඔන්න ප්‍රමාණිකාරක නිෂේධනයේදී වෙන්නේ මෙන්න මේ තියෙන මේ not එක මෙතෙන්ට යනවා. හරිද? මේ මෙතෙන්ට brackets වලට ඉස්සරහට යනවා. ඒක තමයි ප්‍රමාණිකාරක නිෂේධනයේදී වෙන්නේ. මේ all x එක sum x වෙනවා. මම හිතන්නේ ලියනවා sum x. මෙතෙන්ද කියන not එක මේව කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මේ කෑල්ල ඒ විදිහටමයි. මෙන්න මේ දෙන්න වෙනස් වුණා. not එක මෙතෙන්ට පැන්න මෙයා sum x වුණා. ඔමයි කරන්නේ. හරි. එහෙනම් එයා හදාගත්තා. ඊළඟට අපිට හදාගන්න පුළුවන් ඔන්න හොඳට මතක තියාගන්න හැම දෙලේකම මුලින්ම sum x තියෙන එක තමයි කරන්නේ. මොකද sum x එකක් අපි ඒක අයින් කරලා හදා ගන්නකොට මෙතන මේ තියෙන x කියන විචල්ය වෙනස් කරන්න ඕනේ හැම වෙලේම. හරි. විතර අපි ඒ නිසා මුලින්ම දැන් all x වලට ප්‍රශ්නයක් නැහැ තියෙන එකම ලියන්න පුළුවන්. ඒ නිසා දැන් මුලින්ම all x කරොත් ඊළඟට මේ හැම එකම වෙනස් කරන්න වෙනවනේ. හැබැයි fx ප්‍රශ්නයක් නැහැ. all x ප්‍රශ්නයක් නැහැ. නිසා අපි මුලින්ම sum x fx සංයෝජක not hx ගන්නවා. මොකද මෙයා මේ කඳට බෙදන්න පුළුවන්. හරි. මේ සංයෝජකයේ සත්‍ය අවස්ථාවේ තියෙන නිසා මෙයා ගන්නවා කොහොමද ලියන්නේ? fy සංයෝජක not hy කියලා ලියනවා. හරි. ඔන්න එන එයා කම්ප්ලීට් උනේ. ඊළඟට අපි ගන්නවා ඊළඟට කඳට බෙදන්න පුළුවන් කවදායි? කඳට බෙදන්න කලින් අපි මේ ටික මේ සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. මේ sum x all x අයින් කරලා ඊළඟට ගන්නවා මේ sum x. මේ sum x ගන්නකොට ඊළඟට තියෙන විචල්යක් භාවිතා කරන්න බෑ නේද? ඊළඟට ගන්න වෙන්නේ z. එහෙනම් ගන්නවා මෙයා වයින් කරලා ලියනවා GZ ගම්මේ not HZ. එළියේ මෙතන not එකේ විදිහටම තියෙනවා. ඔන්න ඒකත් හරි. මෙයාත් හරි. ඊළඟට all x fx ලියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මෙයා ඉන්න එක්කෙනාම අපිට ලියන්න පුළුවන්. අපි ලියා ගන්නවා fy ට දාලා. මොකද ඒතර අපි මේ fy ට මේ fy කපන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට අපි එයාට යම් විචල්යක් දාන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. හරි. අපි මේ විදිහට ලියා ගත්තා. දැන් ඕන්න අපි බලනවා කඳට බෙදන්න පුළුවන් ඩී කියා. මෙන්න මෙයා කඳට බෙදන්න පුළුවන්. සංයෝජකයේ සත්‍ය අවස්ථාව TT. ඔන්න එයා කඳට බෙදුවා. ඊළඟට ගම් එක අසත්‍ය අවස්ථාව කඳට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? TF නේ. එහෙනම් මේ not එක අයින් වෙනවා. හරි. එහෙනම් එයාත් හරි. ඊළඟට මෙයාව ශාඛා කරනවා. FT. F එකදී මොකද වෙන්නේ? not FY වෙනවා. මෙයා T වල ඉන්න ඒ විදිහම එනවා. ඔන්න ඔයාලට පේනවා FY ට මේ not FY කැපෙනවා. දැන් මම මෙතන FI ගන්න නැතුව FX ගත්තා නම් FZ ගත්තා නම් ඒක කැපෙන්නේ නැහැ නේද? මම FI ගත්තා. සාමාන්‍යයෙන් මුලින්ම අපි චුට්ටක් බලලා ගමු. හරි. ඒතර GY කැපෙන්න බෑනේ. GY කැපෙන්න එකක් නැහැ. මේ විචල්ය දැන් ඔයාලා හිතන්න මෙතන not GZ තිබ්බා කියලා. ඒත් මෙයාට කපන්න බෑ. මොකද විචල්යන් දෙක වෙනස් නේ නේද? එක අත්තක් වැහිලා නැහැ. තර්කය මොකද? තර්කය නිෂ්ප්‍රමාණ වේ. එහෙනම් අපි 2024 normal සුත් සටහනයි ආඛ්‍යාත ගණනයේ සටහනයි දෙකම හැදුවා. ඊළඟට අපි යනවා 2023 A level. හරි. අපි දැන් 2023 ගානට යනවා. මුලින්ම අපි සංක්ෂේප රටාව ලියමු. හරි.
දේශපාලනඥයෙක් කියලා. දැන් අපි ලියනවා FA මොකද්ද? ශ්‍රී ලාංකිකයෙකි. ශ්‍රී ලාංකිකයෙකි. ඊළඟ GA දේශපාලනඥයෙකි. ඊළඟට H එකක් තියෙනවා නේ. ඔව් දාන වෙන්නේ කි. ඔය ටික තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි ඔන්න සංකේතකරණය කරනවා. පළවෙනිම සියලු ශ්‍රී ලාංකිකයන් දේශපාලනඥයින්. ඒ කියන්නේ එකක්. එහෙනම් all x fx ශ්‍රී ලාංකිකයන් දේශපාලනඥයින්. කියනවා gx හරි. ඊළඟට දෙවෙනි අවයවය සමහර ශ්‍රී ලාංකිකයන් ධනවත්. සමහර නම් මොකද සමහර වේ එකක් තියෙන. එහෙනම් i එකක් තියෙන්නේ. some x සමහර ශ්‍රී ලාංකිකයන් හරි. එහෙනම් fx සංයෝජක ධනවත්ය hx. එම නිසා සමහර දේශපාලනඥයන් ධනවත්. එහෙනම් i එකක් තියෙන්නේ. some x දේශපාලනඥයන් කියන්නේ gx සංයෝජක hx ධනවත් කියලා තියෙන්නේ. හරි. සමහර දේශපාලනඥයන් ධනවත් වෙනවා. අපි දැන් මේක හදලා උත්තරي all x fx ගම්මේ gx some x fx සංයෝජක hx. එම නිසා some x gx සංයෝජක hx. හරි ඔන්න නෝට් එකක් දාගන්න නිගමනයේට. අපි මුලින්ම ප්‍රමාණිකාරක නිෂේධනය දාලා මේ නෝට් එක මෙතෙන්ට අරගන්නවා මං කොහොමද? එතකොට ප්‍රමාණිකාරක නිෂේධ මේ ප්‍රමාණිකාරකයේ වෙනස් වෙනවා. නෝට් එක මෙතෙන්ට පයින්නවා. මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ එච්චරයි. මුලින්ම අපි එක සම් එකයි තියෙන. මේ සම් එකව වෙනස් කරගන්න කොහොමද? fy සංයෝජක hy කියලා. y දාගන්න ඕනේ නැති. දැනට ගාන එදින නැති විචාරණයක් යොදා ගන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? මෙයාව ගන්න. ඊළඟට දෙකෙන් කාව ගත්තත් මුලින් ප්‍රශ්නයක් නැහැ. එයා කැමති කෙනෙක් විදිහට හදා ගන්න පුළුවන්. අපි ගානම මේ y වලින් හදා ගන්නවා. හරි. එතන මෙයාත් y වලින් හදා ගන්නවා. මෙයාත් y වලින් හදා ගන්නවා. gy සංයෝජක hy එළියෙන් තියෙන නෝට් එකක්. හරි. ඊළඟට මුලින්ම කරනවා කන්දර බෙදන රීති තියනවාද? ඔව් මෙයා කන්දර බෙදන රීතියක්. එහෙනම් මොකද්ද? මෙයා fy hy විදිහට යනවා. වෙනසක් වෙන්නේ. ඊළඟට තියෙන දෙන්නම ශාකා කරන රීති. මුලින්ම මෙයාව ගන්නවා මම. එයාව කොහොමද ශාකා කරන්නේ? මෙහෙම f t. ඔයාලට වෙනවා මේ fy ට not fy කැපෙනවා. එහෙනම් ඒ අත් වැහෙනවා. ඊළඟට මෙයා බ්‍රාන්ච් කරනවා සංයෝජකයක අසත්‍ය අවස්ථාව. එහෙනම් ff නේ. එහෙනම් මෙයාත් f not gy වෙනවා. මෙයා not hy වෙනවා. ඔයාලට දැන් තියෙනවා මෙතන gy ද මෙතන not gy කැපෙනවා. මෙතන hy ද මෙතන not hy කැපෙනවා. එහෙනම් තර්කය සම්පූර්ණ රූපම වැසිලා. එහෙනම් තර්කය සම්ප්‍රමාණ වේ. අපි 2023 ගණන් දෙකක් හදලා ඉවරයි. ඊළඟට යනවා 2022 ගණනට. හරි. අපි 2022 ගණනට යමු. ඒකේ තියෙනවා මිනිසා බුද්ධිමත්ය කියලා. එහෙනම් අපි ලියනවා මුලින්ම fa මිනිසෙකි. ඊළඟට මිනිසා බුද්ධිමත් කියන්නේ. එහෙනම් බුද්ධිමතෙකි. ga බුද්ධිමතෙකි. ඊට පස්සේ මිනිසා බුද්ධිමත්ය. මිනිසා දෙපා ඇත්තේ. එහෙනම් ඊළඟට එච්චේ දෙපා ඇත්තෙකි. පටන් ගන්නවා. මිනිසා බුද්ධිමත්ය කියලා කියන්නේ ඒකක්. හරි. මිනිසා බුද්ධිමත්. එහෙනම් කොහොමද ගන්න එකක්? all x fx මිනිසා බුද්ධිමත්නේ. ගම්මේ gx. හරි. ඊළඟට මිනිසා දෙපා ඇත්තේ. මිනිසා දෙපා ඇත්තේ කියන්නේ ඒකක්. එහෙනම් all x මිනිසානේ fx ගම්මේ දෙපා ඇත්තේ. එහෙනම් hx. හරි. ඊට පස්සේ එම නිසා එහෙයින් දෙපා ඇත්තෝ බුද්ධිමත් කියන එකත් ඒකක්. දෙපා ඇත්තෝ කියන්නේ all x දාලා දෙපා ඇත්තෝ කියන්නේ hx ගම්ම්‍ය මොකද කියන්නේ දෙපා ඇත්තෝ බුද්ධිමත් කියන gx. හරි. ඔන්නලා සංකේතකරණය කරලා දැන් අපි ලොකු සටහනකින් කරන්න යන්නේ. all x fx ගම්ම්‍ය gx
all x fx ගම්ම hx ඊළඟට all x hx ගම්ම gx මෙයා නෝට් එකක් දාගන්න අපි ඉතින් නෝට් එක දාන්න එනවා මොන්න මෙයා ප්‍රමාණීකරණ නිෂේධනය දාලා මෙයා මෙතෙන්ට පන්න ගන්නවා sum x ඊටසේ නෝට් එක මෙහෙම දාලා මෙයා වෙනස් කරන්න නැතුව ඒ විදිහම ලියන්න. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ මුලින්ම sum එකක් තමයි වෙනස් කරගන්නේ. එහෙනම් මෙයා වෙනස් කරගන්නවා sum එක hy දාගන්නවා. මින් පෙර යොදාගෙන නැති විචල්යන්නේ. now y දැම්ම. හරි. එයා හරි. ඊළඟට අපි මේ දෙන්නම all x ප්‍රශ්නයක් නැහැ. එයාලටත් අපි පද්ධතියම y කරගන්න ඕනේ. ඉතින් අපි දෙන්නට y දාගන්නවා. මෙයාට y දාලා ලියනවා. දැන් බලන්න කාන්දර බෙදන රීති තියෙනවද? ඔව් එකක් තියෙනවා ගම් එක අසත්‍ය අවස්ථාව. කොහොමද TF එන TF ඊළඟට මෙයාව ගමු. ශාඛා කරා බ්‍රාන්ච් කරා F T නො G වලට G වයි කැපෙනවා. ඊළඟට මෙයාව මේ පැත්තට දානවා. බ්‍රාන්ච් කරා F F දැන් බලනවා HY කැපෙන්නේ නැහැ. F not Fi not Fi නේ. එක අත්තක් අතු දෙකක් වියුක්තයි. එක අත්තයි බැහැලා තියෙන්නේ නා. තර්කය මොකද වෙන්නේ? නිෂ්ප්‍රමාණයි. සම්පූර්ණ රුකුම් රචනා නම් විතරයි තර්කය සම්ප්‍රමාණ වෙන්නේ නම් තර්කය නිෂ්ප්‍රමාණ වේ. අපි ඊළඟට යනවා 2021 ගානට. හරි. ඔන්න අපි 2021 level ගානට යනවා. මුලින්ම මම මොකක්ද කරන්නේ? සංක්ෂේප රටා ලියනවා. ඒකේ තියෙනවා සමහර ලෝහ දිලිසෙන සුළු. එහෙනම් Fa ලෝහයකි. දිලිසෙන සුළු එහෙනම් Ga දිලිසෙන සුළු දෙයකි. දිලිසෙන සුළු දෙයකි. හරි. ඊට පස්සේ සියලුම ලෝහ බර. එහෙනම් Ha බර දෙයකි. ඊළඟට සමහර දිලිසෙන සුළු දෙය බරයි. පළවෙනියටම දැන් අපි සංකේතකරණය කරනවා. සමාන ලෝහ දිලිසෙන සුළු කියන්නේ I එක. එහෙනම් කොහොමද ලියන්නේ? sum x සමහර ලෝහ දිලිසෙන සුළුනේ sum x fx සංයෝජන gx. හරි. සමහර ලෝහ දිලිසෙන සුළු නම් සියලුම ලෝහ බලය නම් මේක. සියලුම ලෝහනේ all x ලෝහ fx ගාම්‍ය බලය hx. හරි. ඊළඟට එම නිසා සමහර දිලිසෙන සුළු දේ බලය නම් ඒක I එකක්. හරි. sum x සමහර දිලිසෙන සුළු දේ නම් gx සංයෝජක බලය hx. දැන් අපි හදාගෙන යනවා උත්සාහන් sum x fx සංයෝජක gx all x fx ගන්න hx එම නිසා sum x gx සංයෝජක hx. හරි. මෙන්න මෙයාට නොට් එකක් දාගත්තා. ප්‍රමාණීකාරක විශේෂණය දැම්මා. මේ නොට් එක පාන්නකොට all x වෙනවා. නොට් එක මෙතනට යනවා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මුලින්ම sum එක අපි පද්ධතියේ නැති චලයක් ගන්නවා y fy සංයෝජක gy කරා. හරි. ඊළඟට මෙයා ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම fy ගන්න hy කරගත්තා. එයාට ඕන විචලනක් භාවිතා කරනවා. ඊළඟට මෙයාගේ ප්‍රමාණීකාරකය ඉවත් කරලා ලියනකොට කැමති විචලනයක් ගන්න ඔය විදිහට. දැන් අපි බලනවා කතර බෙදන රීති දෙකක් තියෙනවා. මුලින්ම මෙයා සරල කරනවා වගේම තමයි නිකන් fy gy. හරි. මොකද t නේ. ඊළඟට මෙයාවත් කතර බෙදන්න. සෝරි මෙයා නෙවෙයි. මෙයාව කතර බෙදන්න පුළුවන් කොහොමද? tf. එහෙනම් මෙයා t නේ. මෙයා ආයෙ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙතන fy ලියලානේ තියෙන ඕන ලියලා පැටලෙනවා වගේ නම් tf නෑ කන්දර බෙදන්න බෑ. මෙතන එකයි කන්දර බෙදන්න පුළුවන් එකයි තියෙන්නේ. වෙන කන්දර බෙදන්න කවුරුත් නෑ. දැන් ශාඛා කරන්න තියෙන්නේ. හරි. මෙයා වෙනම ශාඛා කරනවා ft. එහෙනම් මෙයා not fy. මෙයා ft ඒ විදිහම වෙනවා. මේ not fy ට මේ fy කැපෙනවා. හරියට කැපුණා. ඊට පස්සේ මෙයා ඉන්නවා. එයා මොකද කරන්නේ? ශාඛා කරනවා. මේ ඉතුරු වෙලා තියෙන අත්තර දානවා. අසත්‍යය එහෙනම් ff. එහෙනම් දෙන්නම not කරන්න ඕනේ. not gy not hy. gy ද මේ not gy කැපෙනවා. මේ hy කැපෙනවා. හරි. එහෙනම් මොකද වෙන්නේ? කාර්කයේ සප්‍රමාණ වෙන්නේ.
A-level ගාන. හරි. අපි 2020 A-level ගානට යමු. මුලින්ම අපි සංක්ෂේප රටාව ලියනවා. සමහර පක්ෂීන් ගිරව නොවේ. නම් FA ගන්නවා පක්ෂීය කී. ඊළඟට G එක ගිරවෙකි. ගිරවෙකි. ඊළඟට ගිරව දොඩති. නම් H A දොඩන්නේකි. ඊට පස්සේ ලියනවා සමහර පක්ෂීන් දොඩන්නේ නැත. ඕන අපි ලියනවා මුලින්ම සංක්ෂේපයට මේ ලියුවා සංක්ෂේපයට ලියුවා සංකේත දෙන්න ලියනවා. මුලින්ම තියෙනවා සමහර පක්ෂීන් ගිරව නොවේ. එන O එකක්. හරි. O එකක් ලියන්නේ කොහොමද? සම්මෙක් සමහර පක්ෂීන් ගිරව නොවේ නම් FX සංයෝජක not GX. හරි. ඊළඟට ගිරව දොඩති. එහෙනම් ඒකේ එකක් all x ගිරවනේ GX ගම්මේ දොඩති HX. හරි. ඊළඟට එම නිසා එහෙයින් සමහර පක්ෂීන් දොඩන්නේ නැති එකත් O එකක්. හරි. එහෙනම් සම්මෙක් සමහර පක්ෂීන් FX සංයෝජක not දොඩන්නේ නැත HX. හරි. එහෙනම් අපි ඔන්න ගාන හදමු. සම්මෙක් FX සංයෝජක not GX all x GX ගම්මේ HX සම්මෙක් FX සංයෝජක not HX. හරි. ඔන්න නිගමනයේ note එකක් දැම්මා. දැන් මෙයාව මුලින්ම ප්‍රමාණිකාරක නිෂේධනය දානවා. මෙයා all x වෙනවා note එක මෙතෙන්ට පයින්නවා. මෙයාගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මුලින්ම සම් කියන කෙනාව විචාලය වෙනස් කරලා ලියනවා. පද්ධතිය නැති විචාලයක් ගන්නවා. මොකද පද්ධතිය නැති විචාලේ y. මෙතන කොහේ හරි y තියනවා නම් y ගන්න බෑ. එහෙනම් ඊළඟට z විදියට එහෙම ගන්නවා නම් fy සංයෝජක not gy. හරි. ඊට පස්සේ මෙයාව ගමු gy ගම්මේ hy. ඊළඟට මෙයා fy සංයෝජක not hy එළිය not එකක් දාන්න. දැන් කඳර බෙදෙන රීතියකට මේක විතරක් තියෙන්නේ. සරල කරනවා වගේම තමයි fy not gy කියලා ලියගන්න. හරි. tt. ඊළඟට කඳර බෙදන්න තියෙනවා. මම මුලින්ම මෙයාව ගන්නවා. මොකද මෙයාව ගත්තාම දැන් මෙතන ft නේ. ඒතර not gy එන නිසා කැපෙන්නේ නැහැ. මෙයා ගත්තොත් කැපෙන නිසා මම මෙයාව මුලින්ම ගන්නවා. ඔයාලට ඕන නම් අල්ලලා ගන්නත් පුළුවන්. මුලින්ම මේ ලේසි නිසා මෙයාව ගන්නවා. හරි. කඳර බෙදනවා. ff නේ. එහෙනම් මෙයා not fy වෙනවා. මෙයා not වෙනකොට මෙයා hy වෙනවා. එහෙනම් මේ fy ට මේ not fy කැපෙනවා. ඊළඟට මෙයාව ගන්නවා. මම මෙයා කැපෙන නිසා තමයි මෙයා මුලින් ගත්තේ. හරි. ඊළඟට ft not gy t hy. එහෙනම් මෙතන not gy කැපෙන්නේ නැත්නම් hy කැපෙන්නේ නැත්නම් අතු දෙකක් විවෘතයි. එහෙනම් තර්කය නිෂ්ප්‍රමාණ වේ. හරි. එහෙනම් ඔන්න අපි 2020 ගානක් හැදුවා. එතකොට අපි 2024, 23, 22, 21, 20 කියන අවුරුදු 5ක රුක් සටහන් පාස් පේපර්ස් ටික සාකච්ඡා කළ වෙලාවයි. නෝමල් රුක් සටහන් වගේම ආඛ්‍යාත ගානේ රුක් සටහනොත් අපි සාකච්ඡා කරා. ඊළඟට අපි ඔයාලට ව්‍යුත්පන්න වීඩියෝ එකක් අරන් එන්න. ස්තුතියි.